අධිකරණය මගහැර සිටපු ඒ වගේම විදේශයක සැඟවී සිටි බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරන්තුවකට අවශ්‍ය කරපු සංවිධානාත්මක අපරාධ සැකකරුවෙකු අද දින විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු ඉන්දියාවේ සිට අද උදෑසන ලංකාවට රැගෙන ආවා. මෙම සැකකරු විශේෂයෙන් දකුණු පළාතේ මනුෂ්‍ය ඝාතන කීපයක් ඔබ දන්නවා මීතියාගොඩ අම්බලන්ගොඩ ප්‍රදේශවල මිනිමැරුම් ඒ වගේම මද්ද්‍රව්‍ය ජාවාරමට අවශ්‍ය කරන සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කරුවෙක්. මෙම සැකකරු අද දින ගාල්ල දිසා අපරාධ කොට්ඨාශයට බාර දීමට නියමිතයි. ඒ වගේම ඉදිරි විමර්ශනයන්හිදී විශේෂයෙන් අධිකරණාත්මක කටයුතු සඳහා යොමු කිරීමෙන් ඒ අවශ්‍ය අධිකරණ නියෝග අනුව ඉදිරියේදී මෙම සැකකරු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට නියමිතයි. මෙම රාජ්‍ය යාන්ත්‍රණය හරහා අපිට පුළුවන් වුණා 2024 2025 ඒ වගේම 2026 වසරේදී රතු නිවේදන නිකුත් කරන ලද සැකකරුවන් 29 දෙනෙක් ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නට. ඒ වගේම ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව මෙරටට රැගෙන එන්නට හැකි වුණා මෙම අද දින සැකකරු සමග 14 දෙනෙක්.